හරි ඉතින් කතාව පටන් ගන්නේ අනාගතයේ සිද්ධ වෙන ලොකුම ලොකු විනාශයකින් මුළු පෘථිවියම නැත්තරම නැති වෙලා යන දර්ශනයකින්. මේකෙන් බේරෙන්නේ මිනිස්සු කීප දෙනෙක් විතරයි. ඉතින් මෙයාලගේ අන්තිම බලාපොරොත්තු විදිහට මෙයාලා ටයිම් මැෂින් එකක් හදනවා. මේ මැෂින් එකෙන් මෙයාලා බලාපොරොත්තු වෙන්නේ අතීතයට ගිහින් ඉතිහාසය වෙනස් කරලා ලෝක විනාශය නවත්තන්න. හැබැයි ඉතින් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අතීතයේ හදන එකෙන් ඇත්තටම අනාගතය වෙනස් කරන්න පුළුවන්ද කියන එක. හරි ඉතින් ඒත් එක්කම අපිට පෙන්වන්නේ ජෝෂ් කියලා කෙනෙක්ව. මෙයා ලොකු සයින්ස් ලැබ් එකක වැඩ කරන සාමාන්‍ය පිරිසිදු කරන කෙනෙක්. මෙයාට තමන්ගේ රස්සාව ගැන එච්චර ගාණක් නැහැ. හැමතිස්සෙම වගේ කවුරුත් නැති වෙලාවට හොරෙන් බයොටික් වෝස් කියලා වීඩියෝ ගේම් එකක් ගහන එක තමයි මෙයාගේ වැඩේ. මේ ගේම් එකේ කතාව තියෙන්නේ 2160 අවුරුද්දේ මිනිස්සු වඳ වෙලා යන කාලෙක. බයොටික් කියලා බලවත් සමාගමකින් මාරාන්තික වෛරස් එකක් හදලා මුළු ලෝකෙටම පතුරවනවා. හැම මිනිස්සෙක්ම වගේ මැරිලා යනවා. ඉතින් මේ බයොටික්ස් වලට විරුද්ධව සටන් කරලා මිනිස්සුන් අතර බේර ගන්න හදපු සටන්කාමින් කණ්ඩායමක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ. හැබැයි මේ ගේම් එක කොච්චර අමාරුද කියනවා නම් කවුරුවත්ම මේක තාම ප්ලේ කරලා ඉවර නැහැ. ඇත්ත ජීවිතේදී තමන් පරාජිතයෙක් කියලා හිතන ජෝස් රෑ තිස්සේ නිදා ගන්නවත් නැතුව මේ ගේම් එක දිනන්න උත්සාහ කරනවා. ඇත්තටම මෙයාගේ ජීවිතේ ලොකු දෙයක් නැහැ. ලැබ් එකේ අතුගානින් කරන ගමන් එතන ඉන්න ජෙරි කියන සයන්ටිස්ට්ත් මෙයා කැමැත්තෙන් ඉන්නවා. හැබැයි ඉතින් ඒක යාට කියන්න තරම් නම් මෙයාගේ හිතේ හයියක් නැහැ. එයා හැම වෙලාවෙම හිතන්නේ ජෙරි වගේ මොලකාරයෙක් මං වගේ අතුගානෙක් කෙනෙක්ට කැමති වෙයිද කියලා. ඔහොම ඉන්නකොට දවසක් කැමිලෝකට තවත් සයන්ටිස්ට් කෙනෙක් හැමෝම ඉස්සරහා ජෝෂ්ට නෝන්ඩි කරනවා. අන්නේ වෙලාවේ මේ ලැබ් එකේ අයිතිකාරයා ඒ කියන්නේ ඩොක්ටර් ක්‍රෝනිෂ් මැද්දට පැනලා කැමිලෝට බයිනවා. මෙයා කියනවා කිසිම රස්සාවක් බාලා නැහැ. ජෝෂ් ඇතුළු හැමෝටම ගරු කරන්න ඕන කියලා. ඊට පස්සේ ඩොක්ටර් ක්‍රෝනිෂ් එයාගේ පෞද්ගලික කතාවක් ජෝෂ්ට කියනවා. එයා කියනවා එයාගේ මූණේ තියෙන කැලල් හැදුනේ 1969 හඳුර මිනිස්සු ගිය දවසේ රෑ යාට හැදුන හර්පීස් කියන ලෙඩෙන් කියලා. එදා ඉඳන් එයා මුළු ජීවිතේම කැප කරේ ඒකට බෙහෙතක් හොයන්නලු. එයා මේ ලැබ් එක හැදුවෙත් ඒක නිසා. ඔන්න ඉතින් එදා රෑත් ජෝස් ගෙදර ගිහින් ආයෙත් බයොටික් වෝස් ගේම් එක ගහනවා. මාස ගාණක් තිස්සේ try කරලා මෙයා අන්තිමටම කරන්න බැරි වැඩක් කරනවා. ඒ කියන්නේ ගේම් එකේ අන්තිම විලන්වත් පරද්දලා ඒ ගේම් එක සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. මෙයාට ඉතින් ගොඩක්ම සතුටුයි. අඩුම ධර්මේ හිතා ගන්නවත් බෑ මෙයා මේක ඇත්තටම කරා කියලා. මෙයා මේ ගේම් එකේ ඉන්න ටයිගර් කියන කැරක්ටර් එකට මාරම විදිහට ආසයි. එයා ගැන හීනමවන්නත් පටන් ගන්නවා. හැබැයි ඒක පාරටම හිතා ගන්නවත් බැරි දෙයක් වෙනවා. මෙයා කාමරේ මැද අමුතු ග්ලිච් එකක් ඇවිල්ලා අර ගේම් එකේ හිටපු ටයිගර්ම එයා කාමරය ඇතුලෙන් මතුවෙනවා. එයා විතරක් නෙවෙයි වුල්ෆ් කියලා තවත් සටන්කාමියෙකුත් එතනට එනවා. ජෝෂ් හොල්මන් වෙනවා. හොඳටම බය වෙනවා. වීඩියෝ ගේම් එකේ කැරක්ටර්ස් කොහොමද ඇත්ත ලෝකෙට එන්නේ? හැබැයි ටයිගර් ඉක්මනටම මෙයාව සංසුන් කරලා ඇත්ත කියනවා. මේක නිකම්ම නිකන් ගේම් එකක් නෙවෙයි. මේක අනාගතෙන් එවපු රහස් පණිවිඩයක්. අර ලැබ් එක අනාගතයේ ඇත්තරම වෛරස් එකක් හදලා මිනිස්සුන්ව විනාශ කරනවලු. ගේම් එකේ තියෙනවා වගේම ඉතින් 2160 අවුරුද්දේ ඉතුරුන් ටයිගර් සහ වුල්ෆ් ඇතුළු පිරිස තමයි මේ ගේම් එක හදලා අතීතයට එවලා තින්නේ. කවුරුන් මේක දිනලා ඒ අනතුරු ඇඟවීම තේරුම් ගනී කියලා. ඉතින් දැන් ජෝෂ් ෂේක් කරලා තියෙනවා. ගේම් එක දිනපෙකින් ජෝෂ් ඔප්පු කරලා තියෙනවා. මෙයා තමයි මෙයාට උදව් කරන්න පුළුවන් එකම කෙනා කියලා. දැන් ඉතින් ජෝෂ්ගේ උදව්වෙන් ටයිගර් සහ වුල්ෆ් බයෝටෙක් ලැබ් එක පටන් ගන්න මුල්ම කාලට ගිහින් අතීතය වෙනස් කරලා පෘථිවිය අනාගතේ බේර ගන්නයි හදන්නේ. මුලින්ම නම් ජෝෂ් මේ කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ටයිගර් ඇත්තටම ටයිම් මැෂින් එකක් එළියට අරගත්තට පස්සේ ජෝෂ්ට හිතා ගන්නවත් වෙලාවක් ලැබෙන්න කලින් මේ තුන්දෙනා අවුරුදු 48ක් අතීතයට ටයිම් ට්‍රැවල් කරනවා. ජෝෂ් ඇහැරෙනකොටම මෙයා කාමරේ සම්පූර්ණයෙන්ම වෙනස්. මෙයා පිස්සු ඇදලා වගේ එළියට යනකොට දකින්නේ අමුතුම දෙයක්. මෙයාගේ තාත්තා තරුණ කාලේ මෙයාගේ සීයා යාච්චි තාත්තට බයිනවා රවුම් ගහගා ඉන්නවා කියලා. එකපාරටම එයා ජෝෂ්ව දකිනවා. හොරෙක් කියලා හිතලා ජෝෂ්ට ගහන්න පටන් ගන්නවා. ජෝෂ් කොහොම හරි බේරිලා එළියට දුවනවා. ඒතකොට තමයි මෙයාට තේරෙන්නේ මෙයා ඉන්නේ ඇත්තටම 1969 අවුරුද්දේ කියලා. ටයිගර් සහ වුල්ෆ් මෙයාව රෙස්ටොරන්ට් එකට එක්කන් ගිහින් හැමදේම පැහැදිලි කරනවා. වුල්ෆ් ආවේ කන්න බොන්න නැති මීයන්ව පවා කන්න උණු අනාගතයකින් නිසා මෙයා අවුරුදු ගානකින් කාලේ නැති එක්කෙනෙක් වගේ පිංගම් පිටින් කෑම ටික ගිල්ලලා දානවා. කනගමන් මෙයාලා ජෝෂ්ට ප්ලෑන් එක කියනවා. අද තමයි හඳට මිනිස්සු යන දවස. අන්නේ අද රෑ තමයි තරුණ ක්‍රෝනිෂ් ලෝකයෙන් වෙනස් කරන්න තීරණයක් ගන්න. අනාගතයේදී ක්‍රෝනිෂ් තමයි අර වෛරස් එක හදන බයෝටෙක් සමාගම පටන් ගන්න. ඉතින් මෙයාලගේ මිෂන් එක සරලයි. අද රෑට ක්‍රෝනිෂ්ව මරලා දාන එක. ජෝෂ් එකපාරම ෂොක් වෙනවා. මෙයා දන්න ක්‍රෝනිෂ් හරිම කරුණාවන්ත ලැබ් එකේදී තමන් වෙනුවෙනුත් කතා කරපු මිනිස්සයානේ.
මේ මිනිස්සයා කවදර ලෝක විනාශයට වක් කියන්න ඕන කියලා මෙයාට නම් හිතා ගන්නවත් බැහැ. ටයිගර් සහ වුල්ෆ් කියනවා ක්‍රෝනිෂ් යටතේ වැඩ කරන සයන්ටිස්ට්ලා තමයි පස්සේ කාලෙක මේ බයොටික්ස්ලා වෙන්නේ. ඒ හැම දෙයකම මුල ක්‍රෝනිෂ්ගේ ලැබ් එක තියෙන එකයි ඒ නිසා එයාව මරණ එක විතරයි එකම ක්‍රමය කියලා. හැබැයි ජෝෂ් ඒකට කැමති වෙන්නේ නැහැ. මෙයා කියනවා ක්‍රෝනිෂ්ව මරන්න බෑ කියලා. ජෝෂ්ට මතක් වෙනවා ක්‍රෝනිෂ් එදා රෑ ගැන කියපු කතාව. ඒ කියන්නේ කෙල්ල එකක ඉඳලා ලෙඩක් ඇදිලා ඒකට බෙහෙත් හොයන් ලැබ් එකක් හදපු කතාව. ජෝෂ් හිතනවා මෙයාට තියෙන්නේ ක්‍රෝනිෂ් අර කෙල්ලව හම්බෙන එක නවත්තන්න විතරයි. එතකොට මෙයාට අර ලෙඩේ හැදෙන්නෙත් නැහැ, ලැබ් එක හදන්නෙත් නැහැ, බයෝටෙක් එකත් කොහොමත් හැදෙන්නෙම නැහැ. ඔහොම ඉන්නකොට ජෝෂ් අතින් අනාගතෙන් ආපු අමුතු ගැජට් එක ඔන් වෙනවා. එතන ලොක් කලබලයක් වෙලා පොලිස් නිලධාරීන් දෙන්නෙක් මෙයාලව අපරාධකාරයෝ කියලා හිතලා වට කරනවා. පොලිසිය ළඟට එනකොටම වුල්ෆ් බය වෙලා පොලිස් කාර්යකයට බෝම්බයක් දානවා. ඒ බ්ලාස්ට් එකෙන් ජෝර්ජ් කියන පොලිස් ඔෆිසර් මැරෙනවා. අනිත් එක්කෙනා නම් යාන්තම් බේරෙනවා. දැන් ඉතින් වෙලාව නාස්ති කරන්න බැරි නිසා මේ තුන් දෙනා පැනලා දුවන තරුණ ක්‍රෝනිෂ් ඉන්න පාටි තියෙන තැනට. ජෝෂ් හිතා ගන්නවා කාවත්ම මරන්න නැතුව මේ රෑ කොහොම හරි වෙනස් කරනවා කියලා. මෙයා ස්පේස් සූට් එකක් ඇඳන් පාටි ඇතුළට යනවා. ඇතුළට ගිහින් මෙයා ක්‍රෝනිෂ් අර කෙල්ලෙක් ඉන්නවා දකිනවා. ජෝෂ් ගිහින් එයාලව ඩිස්ට්‍රැක්ට් කරන්න හැදුවත් ඒක හරියන්නේ නැහැ. ක්‍රෝනිෂ්ගේ එකම ටාගට් එක ඒ ගෑනු කෙනා එක්ක ඉන්න එක විතරයි. වෙන කරන්න දෙයක් නැති තැන ජෝෂ් ඩාන්ස් ෆ්ලෝ එකට පැනලා පිස්සෙක් වගේ නටන්න පටන් ගන්නවා. හැමෝගෙම අවධානය ගන්න. ප්ලෑන් එක හිතුවට වඩා සුපිරියටම වැඩ කරනවා. මෙයා පාටියේ ප්‍රධානම අවධානය වෙනවා. ක්‍රෝනිෂ්ට ඕනුන කෙල්ල විතරක් නෙවෙයි තව ගොඩක් අය ජෝෂ් ගැන පැහැදෙනවා. ක්‍රෝනිෂ්ට නම් මාරම නෝන්ඩි. එයා මල පැනලා බලාගෙන ඉන්නවා. අර කෙල්ලයා දිහා බලන්නේ නැතුව ජෝෂ් එක්ක ඉන්නවා. හැබැයි මේ අස්සේ ජෝෂ් අතින් ලොකු වැරදීමක් වෙනවා. මෙයාගේ අනාගතෙන් ගෙනපු iPhone එක ඒ පාටියේදීම බිමට වැටෙනවා. 1969 හිටපු මිනිස්සෙක් මේක අහුල ගන්නවා. ජෝෂ් එක දන්නෙත් නැහැ. ඔන්න ඉතින් පාටි ඉවර වෙලා ජෝෂ් ටයිගර් සහ වුල්ෆ් ආයෙත් ටයිම් මැෂින් එක පාවිච්චි කරලා වර්තමානයට ඒ කියන්නේ 2017 අවුරුද්දට එනවා. මුලින්ම තුන් දෙනාටම හොඳටම සතුටුයි. ජෝෂ් හිතන්නේ එයා සාර්ථකව අතීතය වෙනස් කරලා අනාගතේ බේරගත්තා කියලා. හැබැයි සතුට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. පාරේ යන බස් එකක් දැක්කම මෙයාලට පිස්සු හැදෙනවා. ඒක ගහලා තියෙන්නේ ඩොක්ටර් ක්‍රෝනිෂ්ගේ ලැබ් එකේ ලොකු පෝස්ටර් එකක්. ලැබ් එක තවමත් තියෙනව විතරක් නෙවෙයි ඉස්සරහට වඩා දැන් ඒක මාරම ප්‍රසිද්ධයි. ටයිගර්ටයි වුල්ෆ්ටයි මල පයින්නවා. එයාලා ජෝෂ්ට මතක් කරනවා ක්‍රෝනිෂ් මරන්න නේද වාට කිව්වේ කියලා. ජෝෂ් එයාලව තමන් ගෙදරට එක්කන් යනවා කූල් ඩවුන් වෙලා ඊළඟ පියවර කතා කරන්න. ගෙදර ආවම ජෝෂ් දකිනවා අගෙදර තුවක්කුවක් තියෙනවා. හැබැයි මෙයා දන්නවා කලින් ටයිම් ලයින් එකේ මෙහෙම එකක් තිබුණේ නැහැ කියලා. තාත්තා ඇහුවම තමයි එයා ඇත්තම කතාව කියන්නේ. 1969 දී කවුද අමුතු කොල්ලෙක් එයාලා ගෙට පැනලා ලොකු ෆයිට් එකක් වුණාලු. එදා ඉඳන් තාත්තා ආරක්ෂාවට තුවක්කුවක් ළඟ තියා ගන්නවලු. ජෝෂ් බය වෙනවා. මොකද අර අමුතු කොල්ලා වෙන කවුරුත් නෙවෙයි. එදා අර ගෙදරට ගිහපු ජෝෂ්ම තමයි. ඒ කියන්නේ අතීතේ මෙයා කරපු දේවල් කෙලින්ම වර්තමානයට බලපාලා තියෙනවා. හැබැයි ඒ විතරක් නෙවෙයි වෙනස. ලෝකෙ දැන් iPhone කියලා જાතියක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ Black Apple කියලා ෆෝන් වර්ගයක්. එතකොට ජෝෂ්ට මතක් වෙන්නේ 1969 දී මෙයාගේ iPhone එක නැති වුණා කියලා. කවුරු හරි ඒක අහුලගෙන ඒක ඩිසයින් එක කොපි කරලා කම්පැනියකුත් පටන් අරගෙන දැන් මේ ලොකු සල්ලිකාරයෙකුත් වෙලා. ජෝෂ්ට දැන් තමයි පළවෙනි වතාවට තේරෙන්නේ අතීතයේ කරන පොඩි වැරදීමක් වුණත් අනාගතේ කොච්චර වෙනස් වෙන්න පුළුවන්ද කියලා. හැබැයි එක ප්‍රශ්නයක් නම් මෙයාගේ හිතට හොඳටම වදිනවා. මෙයා පාටියේදී ක්‍රෝනිෂ්ව අර කෙල්ලගෙන් ඈත් කළා නම් ක්‍රෝනිෂ්ට කොහොමද ලෙඩේ හැදුනේ? ලැබ් එක කොහොමද ආයෙ හැදුනේ? මේකට උත්තර හොයන්න ජෝෂ් ටයිගර් සහ වුල්ෆ් එක්ක ක්‍රෝනිෂ්ගේ ලැබ් එකට යනවා. ලැබ් එක ඇතුළේදී ජෝෂ්ට ක්‍රෝනිෂ් මූණට මූණ හම්බෙනවා. ජෝෂ් අහනවා ඇත්තටම වාට කොහොමද මේ ලෙඩේ හැදුනේ කියලා. එතකොට ක්‍රෝනිෂ් කියන්නේ 1969 අර පාටිය දවසේ එයා කැමතිුණු කෙල්ල එයාව දාලා වෙන කෙනෙක් ගියාලු. ඉතින් දුකටයි තරහටයි ක්‍රෝනිෂ් ඊට පස්සේ අවුරුදු ගාණක් තිස්සේ එක එක කෙල්ලොත් එක්ක රස්තියාදු ගැහුවලු. අන්තිමට එහෙම තමයි මෙයාට මේ හර්පිස් කියන ලෙඩේ හැදිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ලැබ් එකත් හදලා තියෙන්නේ. ජෝෂ් එකපාරම හොල්මන් වෙනවා. පාටියේදී ක්‍රෝනිෂ් නවත්තන්න කරපු හැමදේම අපතේ ගිහින් ලෙඩේ වෙන ක්‍රමයකින් ඇවිත් කොහොම හරි අවසානට වෙන්න ඕන හැම දෙයක්ම වෙලා. මේ අතරේ ජෝෂ් දන්නවා ලැබ් එකේ සේවකයෝ වගේ වෙස්වලාගෙන ටයිගර් සහ වුල්ෆ් එළියේ බලාගෙන ඉන්නවා. ඕනෑම මොහොතක ක්‍රෝනිෂ් මරන්න හිතාගෙන. ජෝෂ් ක්‍රෝනිෂ්ට අනතුරු ඇඟවීමක් කරලා කියනවා එළිය අනතුරුදායක පිරිසක් ඉන්නවා හැංගින්න කියලා. හැබැයි ක්‍රෝනිෂ් කියනවා එයා දැන්ටමත් එයාගේ හැම රිසර්ච් එකක්ම ඉන්ටර්නෙට් එකට දාලා තින්නේ කියලා. ඉතින් ජෝෂ්ට නම් දැන් පිස්සු වගේ. මොකද දැන් ක්‍රෝනිෂ්ව මැරුවත් වැඩක් නැහැ. එයාගේ රිසර්ච් එක දැන්ටමත් ලෝකේ ඕන කෙනෙක්ට ඇක්සස් කරන්න පුළුවන්. කවදා හරි
කවුරු හරි ඒකෙන් වෛරස් එක හදනවම තමයි. ඒ කියන්නේ මෙයාව දැන් මරලා වැඩක් නැහැ. ජොෂ් දුවගෙන ගිහින් ටයිගර් සහ වුල්ෆ් ක්‍රොනිෂ්ට වෙඩි තියන්න හදනකොටම මැද්දට පැනලා එයාලව නවත්තනවා. මෙයා කියනවා දැන් මේකව මරලා වැඩක් නැහැ කියලා. හැබැයි ටයිගර් සහ වුල්ෆ්ට ඒකෙන් වැඩක් නැහැ. එයාලට ක්‍රොනිෂ් තමයි ප්‍රශ්නේ මුල. ඉතින් එයාලගේ රිසර්ච් එක එයාගෙන් පටන් ගත්තා නම් එකම විසඳුම තමයි තවත් අතීතයට යන එක. ඒ කියන්නේ මුලටම යන එක. මේ හැම දෙයක්ම පටන් ගත්ත තැනට. මෙයාලා අලුත් ප්ලෑන් එකක් හදනවා. තවත් අතීතයට යන්න ඕන. ඒ කියන්නේ ක්‍රොනිෂ් උපදින කාලෙටම ගිහින් මෙයාව පොඩි බබා කාලෙදිම මරලා දාන්න ඕන කියලා. මුලින්ම ජෝෂ් මේකට අකමැති වුණත් මුළු මිනිස් සංහතියම අනාගතය වෙනුවෙන් මෙයාට හිතෙනවා ක්‍රොනිෂ්ව ජීවත් කරවලා ඇත්තටම ලෝකේ බේරගන්න බැරි වේද කියලා. දැන් ඉතින් මෙයාලගේ මිෂන් එක ටිකක් ඩාර්ක් පැත්තට හැරෙනවා. හැමදේටම කලින් මෙයාට දැනගන්න ඕන ක්‍රොනිෂ් ඉපදුනේ කොහෙද? කොයි අවුරුද්දේද කියලා. එතකොට විතරයි එයාලට අතීතයට ගිහින් මේ තර්ජන පටන් ගන්න කලින්ම ඉවර කරන්න පුළුවන් වෙන්නේ. මෙයාලා ගාව මෙයා ඉන්නේ කොහෙද කියලා හොයන්නම් මැෂින් එකක් නැහැ. ජොෂ් ක්‍රොනිෂ්ව පෞද්ගලිකව දන්න නිසා මෙයා තනියම ගිහින් ක්‍රොනිෂ් එක කතා කරලා උපන් ස්ථානය වෙලාවයි දැනගන්න තීරණය කරනවා. එදා රෑ ක්‍රොනිෂ් හොඳටම බීලා එයාගේ අතීතය ගැන ජොෂ් එක්ක කියවන්න පටන් ගන්නවා. මෙයා කියනවා තරුණ කාලේ මෙයා කසාද බැඳලා හිටියත් ලෙස්ටි කියලා කෙල්ලෙක්ට ගොඩක්ම කැමැත්තෙන් හිටියා කියලා. හැබැයි ඒක බිරිඳට කියන්න තරම් මෙයාට හයියක් තිබුණා නැහැ. ක්‍රොනිෂ් ජෝෂ්ට පරණ බෝට්ටුවක පින්තූරයක් පෙන්නලා කියනවා 1989 අවුරුද්දේ මෙයයි ලෙස්ලි හැමදේම දාලා මේ බෝට්ටුවෙන් පැනලා යන්න ප්ලෑන් කළා. හැබැයි අන්තිම මොහොතේ බය හිතිලා ඒක කළේ නැහැ කියලා. මේ කතාව අහලා ජෝෂ්ට තවත් ලෙන්ගතුකමක් දැනුණත් මෙයා අමාරු ප්‍රශ්නයක් අහනවා. ක්‍රොනිෂ්ගේ උපන්දිනේ ක්‍රොනිෂ් කියනවා එයා ඉපදුනේ 1949 ජූනි 24 කියලා. මේක අහලා ජොෂ්ගේ හිතට ටිකක් අමාරුයි. ඊළඟ මිෂන් එක 1949ට ගිහින් ක්‍රොනිෂ් පොඩි එක්කෙනා කාලෙදී මරලා දාන්නේ කියලා මෙයාට මතක් වෙනවානේ. මෙයාට ඒක කරන්න ඕනේ නැති වුණත් ටයිගර් සහ වුල්ෆ් ඉන්නේ ඒ ප්ලෑන් එකේමයි. යන්න කලින් ජොෂ් ක්‍රොනිෂ් එක්ක අන්තිම ෆොටෝ එකක් ගන්නවා. අලුත් ටයිම්ලයින් එකේදී හරි මෙයාව මතක තියාගන්න ඕන නිසා. ඊට පස්සේ ජෝෂ් හැමදේම ටයිගර්ලට කියනවා. තුන්දෙනාම 1944 යන්න ලෑස්ති වෙනවා. හැබැයි මේ අස්සේ පොලිසිය මෙයාලා පස්සෙන් පන්නනවා. මොකද ලැබ් එකේ සිකියුරිටි කැමරාවල මෙයාලගේ මූණ අහුවෙලා. පොලිසියෙන් බේරෙන් දුවනකොටම මේ තුන්දෙනා කන්දක් කෙලවරට කොටු වෙනවා. වෙන කරන්න දෙයක් නැති තැන මැරෙන්න කිට්ටු වෙනකොට ජොෂ් ටයිගේ අතින් ටයිම් මැෂින් එක උදුරගෙන ඒක ඔන් කරලා තුන්දෙනාම එකපාරටම කාලය හරහා තව පාරක් තරණය කරනවා. ටයිගර් සහ වුල්ෆ් හිතන්නේ ප්ලෑන් එක විදිහටම එයාලා 1949ට ආවා කියලා. හැබැයි ටික වෙලාවකින් තේරෙනවා වැඩේ වැරදුනා කියලා. ජොෂ් ඕන කමින්ම ඩෙස්ටිනේෂන් එක වෙනස් කරලා මෙයාලව එක්කන් ඇවිත් තියෙන්නේ 1989 අවුරුද්දට. ටයිම් මැෂින් එක ආයෙත් පාවිච්චි කරන් දවස් දෙකක් කාලයක් රීසෙට් වෙන්න ඕන නිසා දැන් මෙයාලට මෙහි හිර වෙන්න වෙනවා. ප්ලෑන් එක කැඩුවට ටයිගර්ලට ජොෂ් එක්ක හොඳටම මල පයින්නවා. හැබැයි ජොෂ් කියනවා එයාට අහිංසක ළමයෙක්ව මරන්න ඉඩ දෙන්න බැරි නිසායි මෙහෙම දෙයක් කළේ කියලා. ඒ වෙනුවට මෙයා අලුත් ප්ලෑන් එකක් කියනවා. අර කියපු ලෙස්ලි කතාව මතක් කරලා ජොෂ් කියනවා අපි දැන් ක්‍රොනිෂ්ව ලෙස්ලිව එකතු කළොත් ක්‍රොනිෂ්ගේ බිරිඳව දාලා ලෙස්ලි එක ඇමරිකාවෙන් පැනලා යයි. එතකොට ලැබ් එක හදන්නේ නැහැ කියලා. ලැබ් එක නැති වුණොත් වෛරස් එකක් නැහැ. ලෝක විනාශයත් වෙන්නේ නැහැ කියලා. ටයිගර්ට අප්සෙට් වුණත් වෙන කරන්න දෙයක් නැහැ. මැෂින් එක ආයෙත් දවස් දෙකක් ගිහලා රීසෙට් වෙනකන් ඉන්නම වෙනවා. හැබැයි වුල්ෆ් නම් ගොඩක්ම සතුටුයි. මෙයා 1989 අවුරුද්දට මාරම විදියට ආස වෙනවා. කෑම්බීම, විනෝදය, නිදහස හැමදේම තියෙනවා. මෙයාට මේක දිව්‍ය ලෝකයක් වගේ. මෙයා එතනදිම තීරණය කරනවා මෙයා මේ මිෂන් එකෙන් අයින් වෙනවා කියලා. මෙයා අනාගතය ගැන හිතන්නේ නැතුව 1989 ජීවත් වෙන්න තීරණය කරනවා. තමන්ගේ ජීවිතේ සැනසීම ගත කරන්න ඕන කියලා. ජොෂ් හොරෙන් තරණ ක්‍රොනිෂ්ගේ ගෙට රිංගනවා ලෙස්ලි ගැන තොරතුරු හොයන්න. හැබැයි මෙයා එතනදී හොල්මන් වෙනවා. මොකද ලෙස්ලි ගැන ඇත්තරම කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක්. ඒ වුණත් ජොෂ් ප්ලෑන් එක අතාරින්නේ නැහැ. මෙයා ක්‍රොනිෂ්ගේ බිරිඳට මේක අහු කරලා දෙනවා. බිරිඳ යාව දාලා ගියොත් ක්‍රොනිෂ් ලැබ් එක පටන් ගන්න නැතුව ලෙස්ලි එක පැනලා යයි කියලා හිතලා. මේ අතරේ ටයිගර් වුල්ෆ් තීරුම් කරලා දෙන්න හදනවා අනාගතේ අපේ ටීම් එක අපේ දිහා බලාගෙන ඉන්නවා කියලා. හැබැයි වුල්ෆ් නම් ඒක අහන්නේ. එයා කියනවා එයා වෙනුවෙන් එයාට ජීවත් වෙන්න ඕන කියලා. අනිත් පැත්තෙන් ජොෂ් තුවක්කුවක් අරන් තරුණ ක්‍රොනිෂ් ළඟට ගිහින් එයාව අර පරණ පින්තූර තිබ්බ බෝට්ටුව ළඟට එක්කන් යනවා. ක්‍රොනිෂ් බය වෙලා අඳුරන්නේ නැති එක්කෙනෙක්. ඇයි තමන් ඇමරිකාවෙන් පන්නන්න හදන්නේ කියලා හිතනවා. අන්තිමට ජොෂ් ඇත්තම කියනවා මේ ආවේ 2017 කියලා. ක්‍රොනිෂ් අනාගතයට ලැබ් එක ලෝක විනාශ වෙනවා කියලා. ක්‍රොනිෂ් ඒක විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ජොෂ් එදා අනාගතයේදී ක්‍රොනිෂ් එක ගත්ත ෆොටෝ එක පෙන්නුවම මෙයාට විශ්වාසයක් ඇති වෙනවා. ජොස් කියනවා ඔයා මෙහෙන් ගියේ නැත්තම් ටයිගර් ඔයාව මරනවා.
මම මේ ඔයාවයි ලෝකයේ දෙකම බේරගන්නයි උත්සාහ කරන්නේ. පොඩ්ඩක් තේරුම් ගන්න කියලා. ඉතින් මේක තේරුම් ගන්න ක්‍රෝනිෂ් ජොෂ්ට ස්තුති කරලා අදරෑම ලෙස්ලි එක්ක බෝට්ටුවෙන් පැනලා යනවා කියලා මෙයාට පොරොන්දු වෙනවා. වැඩේ ගොඩ දාපු ජොෂ් ටයිගර්ව හම්බ වෙලා ගුඩ් නිවුස් එක කියනවා. හැබැයි ඒත් එක්කම ටයිගර් බෑඩ් නිවුස් එක කියනවා. ඒ වුල්ෆ් එන්නේ නැහැ. එයා 1989 නවතිනවා කියලා. ජොෂ් සහ ටයිගර් විතරක් 2014 ජම්ප් කරනවා. එයාගේ මෙහෙයුමේ ප්‍රතිඵලය මොන වගේද කියලා බලන්න. හැබැයි එයාට දකින්න ලැබෙන්නේ දිනුම් වෙනුවට එයාට දකින්නේ අහසසර හැදුන අලුත්ම බිල්ඩින් එකක්. ඉතින් ඒකේ නම තමයි ක්‍රෝනිෂ් ලැබ්ස්. ටයිගර්ට පිස්සු වැදෙනවා. මේ සමාගම හැදෙන්න තිබුණේ 2070 දී. හැබැයි දැන් ඒක 2017 වෙනකොටත් හැදිලා. ජොෂ් ලෝක විනාශය පස්සර කළා නෙවෙයි. ඒක තවත් ඉක්මන් කරලා. ටයිගර් කෑ ගහනවා. ජොෂ් ඔයා 1989 දී ක්‍රෝනිෂ්ට මොනවද කිව්වේ කියලා. ජොෂ් පිළිගන්නවා මෙයා ක්‍රොනිෂ්ට අනාගතය ගැන වෛරස් එක ගැන කියන්න තියෙන හැමදේම කිව්වා කියලා. එයා ඒවයින් බේරෙයි කියලා හිතලා. හැබැයි වැඩේ බෑක්ෆයර් වෙලා අනාගතය ගැන කලින්ම දැනගත්ත නිසා ක්‍රොනිෂ් නැත්තම් එයා වටින්න අය මේ අඳුරු අනාගතය තවත් ඉක්මන් කරලා. ටයිගර් කියනවා ජොෂ් තමයි මෙතෙක් මෙයා දැකපු මෝඩම් මිනිසයා කියලා. මුලදීම ක්‍රොනිෂ් ඉවර කරන් තිබ්බේ කියලා. මෙයා මල පැනලා ටයිම් මැෂින් එකක් තරම් ජොෂ්ව තනියම දාලා 1949ට ජම්ප් කරනවා. ක්‍රොනිෂ් පොඩි එක්කෙනා කාලෙදිම මරලා දාන්න. ටයිගර් 1949ට ගිහින් පොඩි ක්‍රොනිෂ් එයාගේ අම්මා එමිලි එක්ක ඉන්න ගෙදර හොයා ගන්නවා. එදා රෑ හොඳටම වහිනවා. එමිලි දකිනවා ටයිගර් වැස්සේ තෙමි ඉන්නවා. කවුද කියලා දන්නේ නැතත් කරුණාවන්තකමට මෙයා ටයිගර්ව ගේ ඇතුළට ගන්නවා. ටයිගර් හිතාන හිටියේ අද රෑ කොහොම හරි මේ ළමයා මරනවා කියලානේ. හැබැයි ඊට කලින් එමිලියා කතාව කියනවා. එයාගේ මහත්තයා යුද්ධෙන් මැරුණලු. දැන් එයාට ජීවත් වෙන්න එකම බලාපොරොත්තුව මේ පොඩි ක්‍රොනිෂ් විතරලු. මේක අහලා ටයිගර් හිතත් උණු වෙනවා. මේ ආවේ ළමයෙක්ව මරන්න. හැබැයි දැන් දකිනවා ඒ ළමයා අම්මට කොච්චර වටිනවද කියලා. එමිලි කෑම හදන්න කිචන් එකට ගිය ගමන් ටයිගර්ට කියනවා බබා බලාගන්න කියලා. ටයිගර්ට වැඩේ කරන්න බැරි වෙනවා. මෙයා හිතනවා තව දවස් දෙකක් ඉඳලම මරලා දාන්නම් කියලා. හැබැයි ඒ දවස කවදාවත් එන්නේ නැහැ. දවස් සති වෙනවා, සති මාස වෙනවා, අවුරුද්දක්ම යනවා. ටයිගර් තවම එමිල්ලත් එක්කම ජීවත් වෙනවා. මෙයා ක්‍රොනිෂ්ව තමන්ගේ පුතෙක් වගේ හදන්න උදව් වෙනවා. මෙයාව මරලා ආපහු තමන්ගේ මිෂන් එකට යන්න ඕන තරම් අවස්ථා තිබුණත් හැම වෙලෙම ටයිගර් එයාව නවත්ත ගන්නවා. තව අවුරුදු දෙකක් යනවා. දැන් මෙයා අවුරුදු 3ක්ම මෙහි. ඔහොම ඉන්නකොට දවසක් එමිලි කියනවා එයා ආයෙත් මැරි කරන්න යනවා කියලා. දැන් ජීවිතේ සර්ව සම්පූර්ණයි අලුත් ගෙදරට යනවා කියලා. එමිලි ටයිගර්ට කියනවා දැන් ඔයාගේ අර වුල්ෆ් කියන යාළුවව හොයාගෙන යන්න කාලේ හරි නේද කියලා. ටයිගර් හිතනවා මේක තමයි හොඳම වෙලාව කියලා. මොකද එමිලිට දැන් අලුත් පවුලක් තියෙන නිසා. ක්‍රොනිෂ් විතරක්ම නෙවෙයි එයාගේ සතුට. හැබැයි අවුරුදු 3ක් තමන්ගේ අතින් හැදුණු ළමයාව මරන්න මෙයාගේ හිත දෙන්නේ නැහැ. ඉතින් මෙයා ක්‍රොනිෂ්ව මරන්න නැතුව ආයෙත් 2017 අනාගතේට එනවා. හැබැයි මෙහෙට එනකොට තමයි වුල්ෆ්ට වෙච්ච දේ දන්නේ. වුල්ෆ් 1989 නැවතිලා අලුත් ජීවිතයක් පටන්ගෙන රෙස්ටොරන්ට් එකක් දාලා ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා හිටියත් කාලයත් එක්ක මෙයාට මාර වරදකාරී හැඟීමක් දැනෙන්න අරන් යාළුවෝ දෙන්නව දාලා මිෂන් එක අතෑරපු එක ගැන. ජොෂ්ලයි ටයිගර්ලයි ටයිම් මැෂින් එක අරන් ගිය නිසා මෙයාට අතීතේම හිර වෙන්නත් වෙනවා. 1993 වෙනකොට මේ දුක ඉවසන්න බැරුව වුල්ෆ් තීරණය කරනවා එයාගේම ජීවිතේ නැති කරගන්න. මෙයා මැරෙන්න කලින් වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා තමන්ගේ වැරද්ද පිළි අරගෙන. හැබැයි ඒක කරන අස්සේ පරණ පොලිස් ඔෆිසර් ගෙදරට පයින්නවා මෙයාව ඇරෙස්ට් කරන්න. මේ වෙන කවුරුත් නෙවෙයි අර 1969 දී වුල්ෆ් අතින් මැරුණු ජෝර්ජ්ගේ පාර්ට්නර් ස්කා. මේ අවුරුදු ගානක් තිස්සේ වුල්ෆ්ව දඩයම් කර ඉඳලා තියෙන්නේ පලි ගන්න. ස්කා වුල්ෆ්ට වෙඩි තියනවා. වර්තමානයේ ටයිගර් මේක අහලා ආයෙමත් කලබල වෙනවා. හැබැයි මෙයා ඒක එහෙම වෙන්න දෙන්නේ නැහැ. මෙයා ආයෙත් ටයිම් මැෂින් එකෙන් 1983 අර වුල්ෆ්ට වෙඩි තියන් හදන මොහොතරම ටයිම් ට්‍රැවල් කරනවා. වෙඩිල වදින්න ඔන්න මෙන්න තියෙද්දි ටයිගර් වුල්ෆ් ඇදලා අරන් අනාගතේට එනවා. ස්කාත් එකපාරම බලනවා යකෝ ඒ මොකද්ද උනේ කියලා. අවුරුදු ගානක් බලන් හිටපු හතුරා ඇස් ඉස්සරහම අතුරුදහන් වුණා කාලයත් එක්කම. දැන් ඉතින් 2017 දී ජොෂ් ඉන්නේ ගොඩක්ම දුකින්. මෙයා හිතන්නේ හැමදේටම වැරදිකාරයා තමන් කියලා. ක්‍රොනිෂ්ව මරන්න ඉඩ දුන්නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. දැන් නගරයේ මැද දැවැන්ත ක්‍රොනිෂ් ලැබ් එකක් තියෙනවා. ටයිගර්ටත් මල පැනලා ජොෂ්ව දාලා යනවා. ජොෂ් ලැජ්ජාවෙන් ගෙදර එනකොට මෙයාට ආයෙමත් පුදුම හිතෙන ආරංචියක් දැනගන්න ලැබෙනවා. මෙයාගේ පරණ පොඩි ගෙදර වෙනුවට දැන් තියෙන්නේ මාලිගාවක් වගේ ලක්ෂියුරියස් මෑන්ෂන් එකක්. ජොෂ් මේ අලුත් ටයිම් ලයින් එක ගැන හොයලා බලනකොට දකින්නේ පුදුම දේවල්. දැන් Google එකට කියන්නේ බ්ලූ ගර්ල් කියලා.
ජොෂ් කියන්නේ ලෝක ප්‍රසිද්ධ ගේම කෙනෙක්. ඒ වගේම ලොකු එනර්ජි ඩ්‍රින්ක් සමාගමක අයිතිකාරයෙක්. ජොෂ් මේ සතුට විඳ විඳ ඉන්නකොට ටයිගර් සහ වුල්ෆ් මෙයාගේ දොර ළඟට එනවා. එයාලා හැමදේම කියනවා. ජොෂ්ට නම් මේක එක මොහොතක් වගේ වුණාට ටයිගර් අතීතයේ අවුරුදු 3ක් සහ වුල්ෆ් අවුරුදු 4ක් ජීවත් වෙලා වයසටත් ගිහිල්ලා ලොකුම ලොකු දුකක් වින්දා කියලා. ටයිගර්ටත් ක්‍රොනිෂ්ව මරන්න බැරි වුණා කියලා අහලා ජොෂ්ට සහනයක් දැනුණත් ලෝකේ බේරලා නැහැ වගේම මෙයාලගේ ටයිම් මැෂින් එකත් දැන් කැඩිලා වුල්ෆ් බේරගන්න ගිය වෙලාවේ අර පොලිස් ඔෆිසර්ගේ වෙඩිල්ල වැදිලා මැෂින් එක හදාගන්න බැරි විදියටම කැඩිලා ගිහිල්ලා. ඒ කියන්නේ ආයෙත් කාලතරණය කරන්න බෑ. දැන් ඉතින් මැෂින් එකක් නැති නිසා මෙයාලා අලුත් ප්ලෑන් එකක් හදනවා. ටයිගර් ලැබ් එකේ වැඩ කරන කෙනෙක් එක්ක යාළු වෙලා තොරතුරු ගන්න උත්සාහ කරනවා. හැබැයි එතනදී අර 1993 පොලිස් ඔෆිසර් ස්කා ආයෙත් ටයිගර්ට ඇටැක් කරනවා. මෙයා ටයිගර්ගේ මූණ දැකලා ෂොක් වෙනවා. මොකද අවුරුදු ගාණක් ගිහිල්ලත් ටයිගර් පොඩ්ඩක්වත් වයසට ගිහින් නැහැ. ඒ කියන්නේ මෙයා ඇත්තරම ටයිම් ට්‍රැවලර් කෙනෙක් කියලා පොලිසියත් තේරුම් ගන්නවා. කොහොම හරි ලැබ් එකේ කෙනාගෙන් ටයිගර් දැනගන්නවා ඩොක්ටර් ක්‍රෝනිෂ් දැන් ලැබ් එකේ උඩම තට්ටුවට වෙලා කාමරයකට කොටු වෙලා ඉන්න මිනිස්සෙක් කියලා. මොකද ජොෂ් අවුරුදු ගානට කලින් කරපු අනතුරු ඇඟීම නිසා මෙයා ඉන්නේ මරණ බයෙන්. හැබැයි තව දවස් 3කින් මෙයා අලුත්ම සොයා ගැනීමක් ප්‍රකාශ කරන්න ප්‍රසිද්ධ කතාවක් පවත්වන්න එළියට එනවලු. අන්න ඒක තමයි මෙයාට තියෙන එකම chance එක. මේ අතරේ ජොෂ් දන්නවා මෙයා සල්ලිකාරයෙක් වුණාට මෙයාගේ දෙමාපියෝ ඉන්නේ මහලු නිවාසෙක් කියලා. මොකද මේ ටයිම්ලයින් එකේ ජොෂ් ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා එයාගේ දෙමාපියෝ බැනපු නිසා ජොෂ් එයාලවත් අතහැරලා ගෙදරින් එලවල දාලා. ජොෂ් තාත්තට ඇත්ත කියන්න හැදුවත් තාත්තා ඒව විශ්වාස කරන්නෙත් නැහැ. වෙන කරන්න දෙයක් නැති තැන ජොෂ්ට ටිකක් අමුතුම අයිඩියා එකක් එනවා. මේ ටයිම්ලයින් එකේ මෙයා සමහර විට බයෝටිකෝස් ගේම් එක දිනලා නැතුව ඇති. ඉතින් මෙයා ආයෙත් ඒක දිනුවොත් කලින් වගේම අනාගතෙන් ටයිගර් සහ වුල්ෆ්ලා ඇවිත් උදව් කරයි කියලා මෙයා හිතනවා. ජොෂ් කාමරේට වෙලා දවස් ගාණක් ගේම් එක ප්ලේ කරලා අන්තිම ලෙවල් එකත් කොහොම හරි වින් කරනවා. කලින් වගේම කාමරයේ ග්ලිච් එකක් එනවා. හැබැයි මේ පාර ඉන්නේ ටයිගර් සහ වුල්ෆ් නෙවෙයි. 2160 අවුරුද්දෙන් ආපු අලුත්ම සටන්කාමින් දෙන්නෙක් සෑම් සහ කේසි. ජොෂ් හොල්මන් වෙනවා ටයිගර් සහ වුල්ෆ් ඉක්මනටම මෙයාලගේ විස්තරේ පැහැදිලි කරනවා. අපි කලින් ඇවිත් වැඩේ වැරදුන් නිසා දැන් ක්‍රෝනිෂ් ලැබ් එක ඇතුලේ වෛරස් එක හදනවා. ඒක දැම්ම විනාශ කරන්න ඕන කියලා. ජොෂ් හැමෝටම ප්ලෑන් එක කියනවා. මෙයාලා ටීම් දෙකකට බෙදෙනවා. ඇල්ෆා ටීම් එක විදියට ටයිගර් සහ කේසි රිසෙප්ෂන් එක ඇතුළට ගිහින් බෝම්බ හයි කරලා හැමෝගෙම අවධානය ගන්නවා. බ්‍රාවෝ ටීම් එක විදියට වුල්ෆ් සහ සෑම් අන්ඩර්ග්‍රවුන්ඩ් ඒ කියන්නේ පොළොව යටින් ගිහින් බේස් එකම පුපුරවන්න බෝම්බ තියනවා. මේ කලබලය ඇස්සේ ජොෂ් ලිෆ්ට් එකෙන් උඩම තට්ටුවට ගිහින් ඩොක්ටර් ක්‍රෝනිෂ් මූණ හම්බ වෙන්නයි ප්ලෑන් එක මිෂන් එක පටන් ගන්නවා. හැබැයි ටයිගර් බෝම්බ තියන්න යනකොට ලැබ් එක ඇතුලේ පොඩි ගෑන් ළමයෙක් ඉන්නවා දකිනවා. ඉතින් මේ ළමයා බේර ගන්න ඕන නිසා ටයිගර් බෝම්බේ පුපුරවන්න කැමති වෙන්නේ නැහැ. කේසිර මල පයින්නවා ටයිගර් සවුත් වෙලා කියලා. එයා ටයිගර්ගේ බෙල්ලේ තියෙන නෙක්ලස් එකේ තියෙන අර පොඩි ක්‍රොනිෂ්ගේ පින්තූර දැකලා කියනවා ඔයාට කවදාවත්ම ක්‍රොනිෂ්ව මරන්න බෑ කියලා. හැබැයි කොහොම හරි අර ගෑන් ළමයා එළියට ගියාට පස්සේ ප්ලෑන් එක ආයෙමත් කන්ටිනියු වෙනවා. ජොෂ් ටයිගර් සහ වුල්ෆ් පොරොන්දු වෙනවා මේ පාර මම වරද්දන්නේ නැහැ කියලා. ජොෂ් ලිෆ්ට් එකේ බිත්තිය දිගේ උඩටම නගිනවා. පල්ලෙහා ටයිගර්ලා ගාස්ලා එක්ක ලොකු ෆයිට් එක තමයි ඉන්නේ. අන්තිමේදී ජොෂ් උඩම තට්ටුව ගිහින් ඩොක්ටර් ක්‍රොනිෂ් හම්බෙනවා. හැබැයි දැන් ඉන්න ක්‍රොනිෂ් අර ඉස්සරට කරුණාවන්ත මිනිස්සයා නන් නෙවෙයි. ක්‍රොනිෂ් ඇත්තම කියනවා 1989 දී මෙයා ලෙස්ලි එක බෝට් එකෙන් පැනලා ගියාලු. හැබැයි අවුරුද්දකට පස්සේ ලෙස්ලි මැරුණලු. තනි වුණ ක්‍රොනිෂ්ට ජොෂ් අනාගතය ගැන කියපු හැමදේම මතක් වෙලා මෙයා ඉරණම වෙනස් කරන්නේ නැතුව ඒකම වැළඳ ගත්තලු. මෙයා ලැබ් එකයි හදලා ජොෂ් දුන්න දැනුමින් වෛරස් එක තවත් ඉක්මනටම හදලා ලෝකේ විනාශ කරන්න ලෑස්ති වුණාලු. ජොෂ්ට මේ වෙලාව වෙන හොඳටම මල පයින්නවා. මෙයා කෑ ගහනවා මං ඔයාව කීපාරක් බේරගත්තද වෙනස් වෙන අවස්ථා දුන්නද හැමෝම නෝන්ඩි කරද්දි මං ඔයාව වෙනුවෙන් පෙනී සිටියා. හැබැයි ඔයා හැමතිස්සෙම තෝරගත්තේ මේ විනාශයමයි කියලා. දැන් මං උත්සාහ කරන එක නතර කරනවා. ඔයා ජීවත් වුණොත් ලෝකෙම විනාශ වෙනවා කියලා. ක්‍රොනිෂ්ට එක තේරෙනවා. එයා පිළිගන්නවා තමන්ගේ ජීවිතේට ඕනෑමට වඩා අවස්ථාවන් ලැබුණා ඒ හැම්පාර මුනේ විනාශයක් විතරයි කියලා. ඉතින් අන්තිම වතාවට එයා නිවැරදි තීරණය අරගන්නවා. ජොෂ්ටි ස්තුති කරලා ක්‍රොනිෂ් විසින්ම අර මාරාන්තික වෛරස් එක එයාගෙන් අට විදගෙන එතනම මැරිලා වැටෙනවා. ජොෂ් ලැබ් එක පුරාම බෝම්බ හයි කරලා වෛරස් එක හැම රිසර්ච් එකක්ම සදහටම නැති කරලා දානවා. පහළ ඉන්න ටයිගර්ට සහ වුල්ෆ්ට ලැබ් එක හෙලවෙනවා වගේ දැනෙනවා. එයාලා තේරුම් ගන්නවා ජොෂ් වැඩේ කරලා කියලා. බිල්ඩින් එක පුපුරන්න ඕන්න මෙන්න තියෙද්දි මෙයා ළඟ තිබ්බ අන්තිම වැඩ කරන ටයිම් මැෂින් එකෙන් මෙයා ආපහු අනාගතයට ඒ කියන්නේ 2160ට ටයිම් ට්‍රැවල් කරනවා. මොකද දැන් ලෝකය ආරක්ෂිතයි කියලා එයාලා දන්නවා. ජොෂ් වෙලාවට බ්ලාස්ට් එකෙන් බේරිලා එළියට එනවා. ලැබ් එක ඉවරයි. ක්‍රොනිෂ් ඉවරයි. වෛරස් එකත් ඉවරයි. මිනිස්සුන් අතේ අනාගතය සදාටම සුරක්ෂිතයි.
මේ අලුත් ටයිම්ලයින් එකේ ජොස් තාමත් සල්ලිකාරයෙක් ඒ වගේම ගොඩක්ම ප්‍රසිද්ධයි. හැබැයි මෙයා දෙමාපියන්ව ආයෙත් ළඟට අරන් සලකනවා, හැමදාම ළඟින් තියාගන්නත් පොරොන්දු වෙනවා. දැන් මෙයා කවුරුවත් ගණන් නොගන්න පිරිසිදු කරන කෙනෙක් නෙවෙයි. මෙයා තමයි මුල් ලෝකෙන් බේරගත්ත වීරයා. ඉතින් ඔන්න ඔහම ෆියුචර් මෑන් කියන මේ සීරීස් එකත් ඉවර වෙනවා. බලාපොරොත්තු අලුත් වෙලා අනාගතයත් සුරක්ෂිත වෙලා. ඉතින් මේ මූවි එක සම්බන්ධයෙන් ඔයාගේ අදහසත් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යමු. අපි එමත් ඉක්මනටම තවත් මේ වගේ ලස්සන මූවි එකකින් හම්බ වෙමු.